අපේ තියෙනවා මේ ලෝකුඹු නරකය කියලා අපාය. මේ පොළොව උඩ තියෙන. ඒ ලෝකුඹු නරකයේ මුඛය තියෙන්නේ මේ පොළොවට විවෘත වෙලා. සියුම් ධාතු නිසා අපිට පේන්නේ. අපිට ඒක පේන්නේ. සමහරට අපි මේ වාහන යනවා ඒක උඩින්. මුකුත් වෙන්නේ. ඒකේ ස්වභාවය තමයි මුට්ටියක් වගේ. අර මෙහෙම ගස් මුට්ටිය කියලා එකක් තියෙනවා ඔහොම. බිත්තරේ වගේ හැඩි. ඒ වගේ. ලොකු ප්‍රදේශයකද සමනස පැතිරලා තියෙන්නේ විවරය. ඔව්. ලොකු විවරයක්. දැන් මේකේ තමන්ගේ මිල මුදලෙන් කාලා බීලා නටලා කම්සප විඳලා යන අය තමයි තෙන්ට යන්නේ. අනුන්ට වැරදක් කළේ නැහැ. සත්තු මැරුවේ නැහැ, වැරදි කළේ නැහැ. නැටුම් වැයුම් ගැයුම් සූදු ස්ත්‍රීන් වල යෙදිලා කාමයේ සුකල්ලිකාන යෝගයේම යෙදුණා. ඒ අය මැරුණාම ඔය ලෝකුඹු නරකයේ උපදිනවා. ලෝකුඹු නරකයේ ඉපදිලා අවුරුදු 100ක් යනකල් තැම්බි උඩට එනවා. ඒක ස්වභාවය. ඒකේ තියෙන්නේ මේ බත් මුට්ටියක් වගේ. මේ සූත්‍රවල තියෙනවා. ඒක තැම්බි නිරිසත්තු මෙහෙම උඩට එනවා. අවුරුදු 100ක් ඇවිල්ලා තමන්ගේ ගෙවල් දොරවල් බලාගෙන ආයෙත් යනවා. මේ මිනිස්සු දකිනවා. කෑ ගහනවලු කතා කරන්න බෑ ගිලෙනවා. කොසල් රජුරෝ රාත්‍රියේ අර නිදි වරාගෙන ඉන්නකොට පොඩි වැරදි වැඩකට නිින්ද ගියේ නැහැ. කොසල් රජුරන් රෑ දෙවඩාරිය ඇදුන විශාල සද්ද හතරක් අකුරු හතරක්. මෙයා බය වුණා හොඳට. මුළු නුවරම දෙදරන්න ඇහුණා. ඉතින් උදේ පඬිතයන්ගෙන් ඇහුවා මොකද කියලා. ඒ මිනිස්සු කිව්වා ඔය රාජ්‍යයටත් ඔබ වහන්සේටත් අපලයි යාගයක් කරන්න කිව්වා. හරක් 100යි, බැටළුවෝ 100යි, එළුවෝ 100යි කපලා මෙහෙම එකක් කරන්න කියලා. ඉතින් ගෙනල්ලා බැන්දා. එතකොට මල්ලිකාට බුද්ධිය තියෙනවා මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය අහලා ඒවා මොකද්ද ඔය කරන්නේ? මල්ලිකා දේවිය කිව්වා එපා. ඉස්සෙල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න. කියලා බුදුහාමුදුර ළඟට එක්කන් ගිහින් ඇහුවා. මෙහෙම අකුරු හතරක් ඇහුණා නේ ස්වාමීනි සෙන සද්දයක්. මාව බය වුණා අපේ මේ අයට යාගයක් කරන්න කියලා කිව්වා මේ මෙයා යාගයක් කරන්න හදනවා මම මේ එක්කන් ආවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කුසල රජුරවන්ට මහරජ ඔය යාළුවෝ 4 දිනක් හිටියා හොඳට සල්ලි වලින් කාලා බීලා විනෝද වෙච්චි. පින්කලේ නැහැ, දන් දුන්නේ නැහැ. විශේෂ සීලයක් රැක්කේ නැහැ. ඒ 4 දෙනා මැරිලා ඔය ලෝකුඹු නරකේ ඉපදිලා ඉන්නවා. අවුරුදු 60000ක් ඉන්නවා. දැන් මේ පිපිල අද තමයි ඒගොල්ලන්ගේ ටර්න් එක උඩට ආවා. එනකොට කවිය ඒ ගාතාවක් කියන්නේ ඇතුළේ අපි අවුරුදු 60000ක් මේ සට්ටි වස්සි සහස්සානි ඔන්නෝ මට මතක යන්තම් ඒ ගාතාව කියනකොටම ගිලුණා. එක වචනේ අකුරයි කිව්වේ. දෙවෙනි එක්කෙනාවිලා අනික කියන්නේ එයාත් ගිලුණා. ඔය ඉතින් බුදුහාමුදුරුවෝ ගාථා 4 කිව්වා. මට මතක නැහැ ධම්මපදෙත් තියෙනවා. කියලා කිව්වා ඔන්න ලෝකුඹු රණකේ වැඩි. තමන්ගේ තිබුණයි කියලා අනුන්ට වැරද්දක් නැහැ කියලා කම්සපාන්දෙමට විඳින්නලා ලෝකුඹු නරකේ උපදිනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ දන් දෙන්නේ නැත්නම් කාමයේම පරිභෝජනය කරනවා නම් පරිභෝග කරනවා නම් අවසානයේදී අතන ඉරණම. දෙන්න යනවා. බහුතරයකට හිමුනොත් යන්න වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒකත් මම ඔය කියවලා තියෙනවා ශ්‍රේමණ ප්‍රේතයෝ කියන්නේ දුස්සීල හාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේ? දුස්සීල හාමුදුරුවෝ. සිල්වත් ප්‍රේතයෝ කියන්නේ. දුස්සීල කම් කරපු හාමුදුරුවෝ ශ්‍රමණ ප්‍රේතයෝ. ශ්‍රමණ ප්‍රේතයෝ. ඒ කියන්නේ ඔය සිවුරු දරාගෙන මත්පැන් බීගෙන ඔය කාන්තා ඇසුරු කරගෙන ඔය විවිධ මේ රොහොරකම් කරගෙන මිනිස්සුන් ඒ කරන හාමුදුරුවරු උපදින්නේ සිවුරු දරාගෙන පාත්‍රයේ අතරම් පින්න පාත යන විදිහට තමයි උපදින්නේ. හරියට ඉන්නවලු. දැන් අර යන මැද්දේ මෙයාත් උපදිනවා. බම්බයක් යන්න හම්බෙන්නේ නැහැලු. සිවුරුයි පාත්‍රයි ගිනි ගන්නවා. හාමුදුරුවෝ කෑ ගහගෙන පොළවේ පෙරලෙනවා. ඒකට පස් රැල්ලකින් වැහෙනවා. මේ මහ පොළවේ හැමතැනම වෙනවා. අපිට පේන්නේ නැහැලු ඒවා සිවුම්. ඊට පස්සේ කෑ ගහගෙන මැරිලා ආයි උපදිනවා. ආයි පින්න පාත යනවා. ඉතින් අවුරුදු 1000 ගණන් යනවා. ශ්‍රමණ ප්‍රේතයෝ. ඕවා දන්නවද දන්නෙත් නෑ අපි ආතුරු කරනකොට. ඉතින් ඒ නිසා
ස්වාමීන් වහන්සේ දැලිපිහෙන් කිරි කනවා වගේ වැඩක් නේද ස්වාමීන් වහන්සේ? ඔව් කියනවා මිනිස්සයා කරන්නේ. මහානකම